අද නිමාඩු දවසේ හදිමුද රසම රස රයිස් එකක්. පින්නකො මේ පැත්තට මේ රයිස් එක මාරම රසයි ලේසියෙන්ම හදාගන්නත් පුළුවන්. කිසිම රසකාරකයක් මම දාලා නැහැ මේකට. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම මම පෑන් එකක් ලිපේ තියාගෙන තෙල් ටිකක් දාලා හොඳින් රත් කරගන්නවා. තම්බලා කොටු හැරියට කපාගත්ත චිකන් ටිකක් මම මේකට දාගෙන ටිකක් රන්වන් පාර වෙනකම් බෙද ගන්නවා. මම හදාගන්න රයිස් එක එක්කෙනෙකුට ප්‍රමාණවත්. දැන් චිකන් ටික මං චුට්ටක් එහාට කරලා ඊළඟට දාගන්නවා ඉඟුරු සුදු ලුණු කරපිංචා ලුණු ගෙඩියක් පොඩියට ලියාගෙන ඒකත් දාගන්නවා. දැන් මේකත් හොඳින් රන්වන් පාර වෙනකම් බෙදෙන්න අරින්න ඕන. දැන් ඉඟුරු සුදු ලුණු ටික හොඳින් බෙදලා තියෙන්නේ. මම පොඩ්ඩක් ඒකත් එහාට කරගෙන බිත්තර එකක් කඩලා දාගන්නවා. බිත්තර එකත් මම මේ වගේ කෑලි කඩා ගන්නවා. දැන් බිත්තරේ හොඳින් කෑලි කඩා ගත්තට පස්සේ මම මේ ටික ඔක්කොම එකට එකතු කරගන්නවා. ඊළඟට කොටු වැඩේට කපාගත්ත කැරට් ටිකක් දාගන්න ඕන. දැන් කැරට් ටිකත් විනාඩි දෙකක් විතර බැද ගන්න ඕන. ඊළඟට අවශ්‍ය පමණ ගම්මිරිස් කුඩු ලුණු ටිකක් දාගන්න ඕන. දැන් මම මේක පොඩක් කලවම් කරගෙන බත් කෝප්පයක් දාගන්නවා. බත් කෝප්පෙ දාගත්තට පස්සේ ගින්දර ටිකක් වැඩි කරලා බත් ටික මේ වගේ තුනී කරලා විනාඩි දෙකක් විතර තියාගන්න. ඊට පස්සේ තමයි කලවම් කරගන්න ඕන. මේක මං හොඳට බැද ගන්නවා. මේ බත බැදෙන තරමට තමයි රයිස් එකේ රස එන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති යාළුවනේ මම මේ රයිස් එකට කිසිම රසකාරකයක් දැම්මේ නැහැ. දැන් බත ටිකක් බැදුනට පස්සේ මම ලිස් ටිකක් දාගන්නවා. දැන් තවත් විනාඩි දෙක තුනක් හොඳින් බැදගෙන මේක ලිපෙන් ඉවත් කරගන්න ඕන. ඉතින් ඔය විදිහට තමයි මම රසම රස රයිස් එකක් හදාගත්තේ යාළුවනේ. ඉතින් මේක හදලා ඔයාලත් රස බලන්න. ඉතින් කියන්න ඕනේ යාළුවනේ හැමදාමත් වගේ මට අත දෙන්න මගේ channel එක follow කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ වගේ රසම රස රෙසිපි බලන්න මගේ channel එක follow කරලා තියාගන්න යාළුවනේ. ගිහිල්ලා එන්නම්. තවත් රෙසිපියකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලට.